හායි මගේ යාළුවනේ මගේ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට මගේ චූටි කුකුල් පැටවන්ගේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. වීඩියෝ එක පටන් ගද්දිම කියන මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක බලලා වීඩියෝ එක ගැන like එකක් comment එකක් දාන්න. ඉතින් මම යන්න දෙන්න ලෑස්ති. එයාලට කන්න දෙන්න. එයාලට බඩගිනි වෙලා හොඳටම පේනවනේ එහෙට මෙහෙට දඟලනවා හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. අපි කුකුල් පැටව 15 දෙනෙක් තමයි ගෙනාවේ. 15 දෙනෙක්ගේ එක්කෙනෙක් ගේනකොට පෙට්ටියේ හිර වෙලා මැරුණා. ඊට පස්සේ ඉතුරු 7 දෙනාම මුගටිය ඇල්ලුවා. මුගටිය ඇවිල්ලා ඇල්ලුවාට කෑවෙන්නේ නැහැ. මුගටිය කූඩුවට පැනලා අල්ලන්න යනකොට ඔක්කොගෙම මේ තුවාල වෙලා තමයි මැරුණේ. ඊට පස්සේ ඉතින් දැන් ඉන්නේ 7 දෙනයි. දැන් අපි අපේ කුකුල් පැටවුන්ට මාස 2ක් විතර වෙනවානේ. දැන් එයාලට අපි වැඩෙන කෑම තමයි දෙන්නේ. එයාලට වැඩෙන කෑම තමයි දැන් දෙන්නේ. මොකද දැන් ඉස්සරම දුන්නේ පැටවුන්ට දෙන චූටි කෑම එක. දැන් දෙන්නේ වැඩෙන කෑම. එයාලට කෑම දෙනකම් එයාලා හොඳින් බලාගෙන ඉන්නේ. පේනවනේ තරගෙට කන්නේ. මෙයාලා අපි එක පැටියෙක් ගෙනාවේ රුපියල් 700ට. මෙයාලා කඩකනාත් කියන ජාතිය. මෙයාලගේ මසුත් කළුයිලු ඇඟේ හැමතැනම කළුයිලු බිත්තර නම් සුදු පාටයි. අපේ පුංචි කුකුල් කූඩ තමයි යාළුවනේ මේ. අපි ලොකුවට කුකුල් කූඩුවක් හැදුවේ නෑ. අපේ අතේ තිබ්බ සල්ලි වලට හරියන විදිහට තමයි කුකුල් කූඩුව හැදුවේ. අපරාධෙකින් ඉතුරු කුකුල් පැටව ටිකක් හිටියා නම් දැන් ගොඩක් ලොකුයි. මේ තියෙන්නේ යාළුවනේ මගේ චූටි වගාව. මම බටු පැල ටිකක් හිටවලා තියෙනවා. එවුවටත් අපි කුකුල් කූඩුවේ අදින කුකුල් පොහොර තමයි දාන්නේ. දැන් ගොඩාක් දුරට සාර්ථක වෙලා තියෙනවා. මම චූටි බටු පැල ටිකකුත් හදාගෙන තියෙනවා. මෙව්වත් අපි කඩෙන් ගෙනල්ලා නෙවෙයි. ලොකු බටු පැල නම් කඩෙන් ගෙනල්ලා හැදුවේ. මේ චූටි බටු පැල ටික මේ ලොකු බටු පැල වලින් මෙතන පැහිලා වැටෙන ඇට වලින් තමයි පැලුනේ. ඒවත් මම දැන් හදාගෙන යනවා. කැලේ වෙලා තියෙන්නේ සුද්ධ කරගන්නත් ඕනේ. අපි මේ බටු ගසනේ ගොඩාක් බටු පාවිච්චිට ගන්න ගෙදර පාවිච්චියට තමයි ගොඩාක් බටු දැනට කිලෝ 10කට විතර කිට්ටු මම හිතන්නේ අපි කාලා තියෙනවා. මේ තියෙන්නේ අපේ චූටි බුලත් වල. මේ බුලත් වලින් ඉතින් ආදායමක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ මං හදලා තියෙන පොඩි නයිමිස් පැලයක්. මගේ වීඩියෝ එක බලුවට thank you.